බබයිකා නැත්තම් බාබයාගේ යකින්න ගැන ලොකුඩා කවුරුත් දන්නවා. ඇය සත්‍ය නොව මනංකල්පිත චරිතයක්. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මේ බාබයා එකක් ගැනත් එයා සම්බන්ධව ගොඩනැගිලා තියෙන තියරිස් කීපයක් ගැන. වීඩියෝ එකට යන කලින් මේ වගේ මිස්ටරි ක්‍රීපි ත්‍රිලර් වීඩියෝ දෙකකින් බලන්න කර්ට්රුත් අපිත් එක්ක එකතු වෙන්න. බබයික කියන්නේ ස්ලාවික් ජනප්‍රවාදවල එන භයානක මායාකාරියක්. ඇය පාදක කරගෙන යුරෝපයේ නොයෙක් මිත්‍යා විශ්වාස ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන් 1755 දී රුසියානු යුක්‍රේන සහ පෝලන්ත සම්ප්‍රදායේ ඇය කැපී පෙනෙන චරිතයක් වෙනවා. ඇය ධර්ම මායාකාරියක් මෙන්ම මිහිතුරු යක්ෂණියක්. බොහෝ කුඩා දරුවන් අදටත් ඇය මතක් කිරීමට අකමැත්තක් දක්වනවා. බබයිකා නැත්නම් බාබයාගා කියන නමේ අර්ථය වෙන්නේ බියකරු ඝාතකයා කියන එක. බබයිකා යකින්න වෙසෙන්නේ පාළු වනාන්තරවල. ඇතැම් කතන්දරවල කියවෙන්නේ බාබයාගා ඉන්නේ අකඩ වනාන්තරයක කියලා. නමුත් බාබයාගා වනාන්තරවල සැරසෙන්න බැවින් බොහෝ අය වනාන්තරයේ තනිව ගමන් කරන්නත් අතරමං වෙන්නත් ගොඩක් බයයි. මොකද ඒ වගේ අවස්ථාවල මිනිස්සු පිටපතා ගොඩ වදින වනයේ මැද කුඩා පැල්පත් බබයිකා යකින්නගේ ගෙදර නිසා. ඊටත් වඩා වනය තුළ තනිව ගමන් කරන්නක් හොයාගෙන බබයිකා යකින්නගේ ගෙදර එනවා. බබයිකා යකින්නගේ ගෙදර ගැන කතා කරන්න කලින් අපි ඇයගේ පෙනුම ගැන කතා කරලා බලමු. බබයිකා කියන්නේ ඉතා මාළු කාන්තාවක්. ඇගේ පෙනුමට රැවටිලා අයට උදව් කරන්න එන අය වැය දඩයම් කරනවා. බබයිකා යකින්නට රැලි වැටුණු සමක් සහ වක්කු හොටක් වන් හොඳින් ගඳ සුවඳ දැනෙන නහයක් තියෙනවා. තවත් කතාවල කියන්නේ නිදාගෙන ඉන්න විට සිවිල්මේ ගෑවෙන තරමට දිග නහයක් තියෙනවා කියලා. ඒ වගේම ඇයට තියෙන යකඩ උල්දත් අවුල්ලු සුදු පැහැ කොණ්ඩයක්ද ඇයට තියෙනවා. බාබයාගා කලින් මම කිව්වා වගේ මේක දරුණු මායාකාරියක් වෙනවා. ජීවී අජීවී සියලු ආත්මයන් පාලනයටත් වනාන්තරවල අද්භූත බලයන් සමග සම්බන්ධ වීමටත් ඇයට හැකියාව තියෙනවා. මම කලින් කිව්වා වගේම ඇයට තියෙන ලෙස ගඳ සුවඳ හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මිනිස් පුලුටු ගඳ ඇයට හොඳින් දැනෙනවා. බාබයාගා යන නම ඇහෙදී තවත් විශේෂ දෙයක් අපිට මතක් වෙනවා. ඒ ඇයගේ අරුම පුදුම නිවහන. කැලේ මැද වූ පාළුගේක ස්වභාවයක් ගන්න එය කුකුල් කකුල් දෙකක් උඩ පිහිටලා තියෙනවා. එයට ඕනම මොහොතක වාඩි වී සිටින තරින් නැගිටලා ඕනම තැනකට ගමන් කරන්න පුළුවන්. කැලයක අතරමං වුණු මිනිසුන් සිටින පිටසට ඒක ඇවිදගෙන යනවා. එයින් කැලවේ කොයි අතට පලා ගියත් ටික දුරකින් ඒ දුවනා පෙදෙස ඉදිරියේ මතු වෙනවා. යමෙකු වනාන්තරය ඇවිදගෙන යද්දී තමා පෙරදුරු තැනක නොතිබූ නිවසක් එතන තියෙනවා දැකලා උන් එදෙසට ගමන් කරනවා. එයට ඇතුළු වහාම යලිත් පිටව යා නොහැකි වන විදිහට ඒ ගෙදර නැගී හිටිනවා. ඈතින් බලන කෙනෙක්ට ගස්මුතුන් නැස්සෙන් ගමන් කරන ගෙයක් දැක් ගන්න පුළුවන්. ඇයි ඉන්න තැනක් ස්ථිරවම කියන්න බැරි කුකුල් කකුල් තියෙන ඇගේ ගෙදර තනින් තැනට ගමන් කරන නිසා. ඇතැම් තැන්වල කියවෙන්නේ බ්ලාන්ඩ් හිල්ස් ප්‍රදේශවල බොහෝ වශයෙන් දක්නට ලැබෙනවා කියලා. මේ පැල්පත වටේ මිනිස් ඇටකටු වලින් හදපු වැටක් තියෙනවා. ඒවා උඩ මිනි ඔළුව ගානේ හයි කරලා තියෙනවා. බාබයාගා මරාගෙන කන මිනිසුන්ගේ හිස් කබල එම ඇටකටු වල රඳවනවා. තවත් සමහර කතාවල කියවෙන්නේ බාබයාගාගේ ගෙදර මුර කරන බල්ලෙක් පූසෙක් වගේම කපුටෙකුත් තියෙනවා කියලා. බාබයාගා යකින්න ගොදුර සොයාගෙන යන්නේ හවස ඉර බැස්සම. ඉර නගින්න කලින් එයා නැවත ඇගේ ගෙදරට එනවා. ඇයි ගමන් කරන්න යොදා ගන්නේ අකඩ විශාල වංගිඩියකුයි මෝල් ගහකුයි. යකඩ වංගිඩියට බැහැලා මෝල් ගහෙන් කොටකොට තමන්ගේ ගොදුරු හොයාගෙන අහසේ පියාඹනවා. එයා යන මාර්ගයේ මායා කුසකින් අතු ගාලා දානවා. දැන් විවිධ ප්‍රශ්න වලට ඇති වෙන්න පුළුවන්. මම මුලදිම කිව්වා බබයිකා යකින්න සුරංගනා කතාවල එන මනංකල්පිත චරිතයක් කියලා. ඒත් සමහර මිනිස්සු ඒකෙන් පිළිගන්න කැමති නැහැ. බාබයාගා ගෙනියන්නේ කුඩා දරුවන්ව. එයා ළමයින්ව තමයි කැමට ගන්නෙ. රැට නිදාගෙන ඉන්න පුංචි ළමයි ළඟට ඇවිල්ලා එයාලව වංගිඩියට දාගෙන පැහැරගෙන එනවා. එයාගේ ගේ ඇතුළේ තියෙන විශාල කල්දරෙම දාලා තම්බගෙන ළමයින්ව කාලා දානවා. ඒ විදිහට කතන්දරවල ලියවිලා තියෙන. එතකොට ළමයි නරක වැඩ කරන දඟ වැඩ කරන මුරණ්ඩු වෙන එකෙන් වැළකීලා නික්මට නිින්දට යන නිසා. පුංචි ළමයි බබයිකාට බය නිසාත් ඇය නරක ළමයි මරාගෙන කන නිසාත් ඒ ළමයි ඒ බයටම නරක වැඩ කරන එකෙන් ඈත් වෙලා ඉන්න පටන් අරන් තියෙනවා. අනෙක් තියරි එක තමයි බාබයාගා සම්පූර්ණයෙන්ම නරක චරිතයක් නෙවෙයි කියන එක. ඇය උපකාර කරන්නේයක් සහ මඟ පෙන්වන්නේයක් කියලා තැතැම් තැන්වල කියනවා. ඒ නිසා ඇය දිත්ත සමරූපීයයි ඇතමුන්ගේ මතය වෙනවා. ඒ වගේම ඇය වීරයන්ට ඇගේ මායා බලෙන් උපකාර කරන කරුණාවන්ත ආච්චි කෙනෙක් කියලාත් කියනවා. ඇය ආචාර්යශීලී වන්නන්ට උපකාර කරනවා වගේම කරදරේ වැටලා ඉන්නවනම් මඟ පෙන්වන්නත් උපදෙස් ලබා දෙන්නත් පරිශ්‍රම වලින් ගැලවෙන්න ඉඟි ලබා දෙන්නත් ඇය පිළිඹනවා කියලා කියනවා. බාබයාගා චරිතය වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන්නේ වසිලිස්සා කියන සුරංගනා කතාවෙන්. වසිලිස්සා කියන තරුණිය ඉන්ද්‍රජාලික බෝනිකකුගේ උපකාරයෙන් බබයිකා යකින්නගේ පැල්පතට ගිහින් ඇගේ උදව් ගන්න දුෂ්කර කාර්යයන් වලට මුහුණ දෙනවා. තවත් සුරංගනා කතාවකදී ඇය තවත් අයකට උදව් කිරීමට පෙළඹෙන අතර ඇගේ හිත වෙනස් වෙන්න කලින් ඉක්මනින් ඈ කිව්ව උපකාරය ඔස්සේ පිට වෙන්න කියලා කියනවා.
එතනදී හිත වෙනස් වෙන්න කියලා අදහස් කරන්න ඇගේ පිහිසුණු ස්වරූපය ගැන. ඒ කියන්නේ ඇයම තැනැත්තව මරාගෙන කන්න හිතෙන්න කලින් කියන එක. පුංචි ළමයි බාබයාකට ගොඩක් බයවීම නිසා හේතු වෙන්න ඕනේ ඇයගේ හොඳ ස්වරූපය ගැන කාටුන් පවා එලි දක්වලා තියෙනවා. ඒ කාටුන් වලත් මිනිස්සුයි දරුණුයි කිව්වත් ඇය කරුණාවන්ත මැහැල්ලක් ලෙස නිරූපණය කරලා තියෙන්නේ පුංචි ළමයි දැඩි ලෙස ඇයගෙන් තිබූ බිය නිසා වෙන්න ඕනේ. ඒ කොහොම වුණත් හෙල්බෝයි ඩ්‍රැකියුලා වැනි ෆිල්ම්ස් වල බිහිසුණු බාබයා ගවත් ඇගේ කුකුල් කකුල් නිවහනත් අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ චරිතය සුරංගනා කතාවල එන චරිතයක් වුණත් මිනිස්සු ප්‍රබයිකා යකින්න ඇත්තක් කියලා තාමත් විශ්වාස කරනවා. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ පාළු කැලේක තැනක කලින් නොතිබ්බ ගයක් හෝ කැලේ මැද තියෙන හුදකලා ගයක් දැක්කොත් පනට ආදරයක් තියෙන ඉක්මනින් එතනින් ඉවතට දුවන කියලා තමයි. මොකද මේ පපයිකා යකින්න සැරිසන්න අඳුරු නිවස වෙන්න පුළුවන්. මේ වගේ සුපර් නැචරල් ක්‍රීපි දේවල් ගැන දැනගන්න කෝල්ඩ් රුත් අපිත් එක්ක එකතු වෙන්න.